හරි. පුතේ අයබෝවන් අපි තවත් වීඩියෝ එකක් 10 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය අනුමාන කරලා දැන් අපි අර සාකච්ඡා කරන්නේ ව්‍යුහගත ප්‍රශ්න දෙකක් මීට ප්‍රථම වීඩියෝ එකේ. දැන් අපි මේ වීඩියෝ එක තුලින් තුන්වෙනි ප්‍රශ්නය ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරනවා. ගන්න ටියුට් එක පැහැදිලි නේද? ටියුට් එකේ තියෙනවා 6 වෙනි පිටුවේ. 6 වෙනි පිටුවේ ටියුට් එකේ තියෙනවා A පරමාණුව සෑදී ඇත්තේ උපපරමාණුක අංශු වර්ග 3 කීපයකිනි. ඒ ඇසුරෙන් පහත වගුවේ ස්තන් පුරවන්න කියලා මේ වගේ වගුවක් දීලා තියෙනවානේ. නේද? එතකොට එතන ඉලෙක්ට්‍රෝන කියලා තියෙනවා මෙතන. ඉලෙක්ට්‍රෝන කියලා මෙහෙම තියෙනවා. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය යනවා. ඔයාලා දන්නවනේ ඉලෙක්ට්‍රෝන මොන ආරෝපණද? ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයිනේ. ඒකේ ස්කන්ධය නොසලකා හැරිය හැකියි. ඒක දීලා තියෙනවනේ. ඊළඟ ප්‍රෝටෝන ධන ආරෝපිතයි. එයාගේ ස්කන්ධය ස්කන්ධ ඒකක එකයි. ස්කන්ධ ඒකක එකයිනේ. ස්කන්ධ ඒකක එකයි. ඒ දෙක විතරනේ දීලා තියෙන්නේ. අනිත් උපපරමාණුක අංශු අපිට දීලා නැහැ ප්‍රශ්නෙට. මොකක්ද අනිත් උපපරමාණුක අංශු? නියුට්‍රෝනනේ. එතකොට නියුට්‍රෝන දුන්නොත් ආරෝපණයක් නැහැ. උදාසීනයි. හැබැයි ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධයට සමානයි. ඒ කියන්නේ ස්කන්ධ ඒකක එකයි. හරි නේද? රයිට්. ඊළඟට බලන්න ඒකේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස තියෙනවා පොටෑසියම්ගේ පරමාණුක ක්‍රමාංකය 19ක් වන අතර එහි ස්කන්ධ ක්‍රමාංකය 39කි. පොටෑසියම් වල පරමාණුක ක්‍රමාංකය 19යි ස්කන්ධ ක්‍රමාංකය 39යි. නේද? පොටෑසියම් වල පරමාණුක ක්‍රමාංකය 19යි ස්කන්ධ ක්‍රමාංකය උඩින් ලියන්න ඕනේ. පරමාණුක ක්‍රමාංකය 19. ඒක උඩින් ලියන්න ඕනේ ස්කන්ධ ක්‍රමාංකයනේ. හරි නේද? රයිට්. අපෙන් අහනවා දෙවෙනි එකේ A පොටෑසියම්ගේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණන කොපමණද? පරමාණුක ක්‍රමාංකයේ ප්‍රෝටෝන ගණනට සමානයිනේ. එහෙනම් මේකේ ප්‍රෝටෝන ගණන 19යි. නියුට්‍රෝන ගණන හොයන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කරලානේ. එහෙනම් නියුට්‍රෝන ගාන 20යි. 39 19ක් අඩු වුණාම 20යි. පැහැදිලිද? B ඒකේ B කොටස අහනවා පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. එතකොට ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගානට සමානයිනේ. එතකොට ප්‍රෝටෝන 19ක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන 19ක් තියෙනවා. එතකොට වින්‍යාසය කියන්නේ ශක්ති මට්ටම් වල තියෙන විදිය. ඔයාලා දන්නවා පළවෙනි එකට උපරිම 2යි, දෙවෙනි එකට 8යි එහෙමනේ. එහෙනම් මෙයාගේ 19 එනවා. පළවෙනි එකට 2යි, දෙවෙනි එකට 8යි, තුන්වෙනි එකට 8යි, 2යි 8යි 10යි 8යි 18යි. ඉතිරි එක තියෙනවා හතරවෙනි කවචේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 1 වෙනවා. හරි නේද? බලන්න B. ඒකේ B කොටස B කොටසේ තියෙනවා පළවෙනි එක B කොටසේ 1 ඇමෝනියා NH3 අණුවක ස්කන්ධය 2.826 ගුණ කිරීම 1023කි. පරමාණුක ස්කන්ධ ඒකකය 1.66 ගුණ කිරීම 10-24 ග්‍රෑම් වේ. ඇමෝනියායි සාපේක්ෂ අණුක ස්කන්ධයේ සෙවීම සඳහා ප්‍රකාශනයක් ලියන්න සුළු කිරීම අවශ්‍ය නොවේ. සුළු කිරීම අවශ්‍ය වෙන්නේ නැළු ප්‍රකාශනයක්. මේ බලන්න එක. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයනේ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා ඇමෝනියා වල ස්කන්ධය බෙදීම ස්කන්ධ ඒකකය. ස්කන්ධ ඒකකය. ස්කන්ධ ඒකකයේ විදිහට ගන්න අපි C12යි ස්කන්ධය ගුණ කිරීම 12යි නේද? එතකොට මේක කෙලින්ම ස්කන්ධ ඒකකයේ දීලා තියෙනවා. එතකොට අර C12 දාන්න ඕනේ නැහැ. ස්කන්ධ ඒකකයේනේ දීලා තියෙන්නේ. ස්කන්ධ ඒකකයේ දීලා නැති වෙලාවට තමයි C12යි ස්කන්ධය ගුණ කිරීම 12න් 1 කියන එක ගේන්නේ. එතකොට මෙතන ඇමෝනියා වල ස්කන්ධය දීලා තියෙනවා 2.826 ගුණ කිරීම 10-23 ග්‍රෑම්. මෙන්න ඇමෝනියා වල ස්කන්ධය බෙදීම ස්කන්ධ ඒකකයේ දීලා තියෙනවා 1.66 ගුණ කිරීම 10-24යි.
මේකත් ග්‍රෑම් වලින් මේකත් ග්‍රෑම් වලින් සුළු කිරීම අවශ්‍ය නොවේ කියලා තියෙන හින්දා ඔය පිළිතුර ප්‍රමාණවත් වෙනවා. ඕන මේක කපලා දැම්මත් කමන්නේ සුළු කිරීම අවශ්‍ය නොවේ කියලා දීලා තියෙනවා. දොර අවශ්‍ය නැහැ. දෙවෙනි එක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය C සමානයි 12යි H සමානයි 1යි O සමානයි 16 නම් ග්ලූකෝස් සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. දැන් ඒක හොයන්න තියෙන සූත්‍රයෙන් නෙමෙයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ආදේශ කරලා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. ආන් ඒකෙන් හොයන්න තියෙන. ඒක හොයන්න ඕනේ. ඒතකොට දෙවෙනි එක. මේ බලන්න. දෙවෙනි එක ප්‍රශ්නාංක 2B වල ग्लूकोस දීලා තියෙනනේ සූත්‍රය. සෝරි ग्लूकोस නෙමෙයි සුක්‍රෝස් නේ දීලා තියෙන්නේ. C12යි H22යි O11. සුක්‍රෝස් C12යි H22යි O11. මේ ग्लूकोस නෙමෙයි සුක්‍රෝස් නේ. නේද ඩයිසකරයිඩ් එක. ඒ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. පුතේ මම ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් මේ වගේ තියෙනකොට ඉස්සෙල්ලාම ඒ සංයෝගයේ හැදිලා තියෙන මූලද්‍රව්‍ය හඳුන ගන්න. මූලද්‍රව්‍ය මෙතන ඉන්නවා කාබන් ඉන්නවා, හයිඩ්‍රජන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා. පැහැදිලි නේද? එතකොට කාබන් කීයක් ඉන්නවද? 12ක් ඉන්නවා. හයිඩ්‍රජන් කීයක් ඉන්නවද? 22ක් ඉන්නවා. ඔක්සිජන් කීයක් ඉන්නවද? 11ක් ඉන්නවා නේ. එහෙනම් ප්‍රමාණය වෙන් කරගන්න. කාබන් ඉන්නවා 12ක්. සූත්‍රයෙන් ගත්තේ. හයිඩ්‍රජන් ඉන්නවා 22ක්. සූත්‍රයෙන් ගත්තේ. ඔක්සිජන් ඉන්නවා 11ක්. සූත්‍රයෙන් ගත්තේ. ඔකට කියනවා මූලද්‍රව්‍ය ප්‍රමාණාත්මකව වෙන් කරනවා. ඊට පස්සේ දීලා තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ ආදේශ කරනවා. ඒ දීලා තියෙන හැමතිස්සෙම එකක ස්කන්ධෙන්නේ. කාබන් එකක ස්කන්ධය තමයි 12 කියලා දීලා තියෙන්නේ. එහෙනම් 12ක ස්කන්ධය හොයන්න මේක 12න් ගුණ කරනවා. එතකොට 12 වරක් 12 144යි. ඔක්සිජන් එකක ස්කන්ධය දීලා තියෙනවා 16යි කියලා. එතකොට මේ සංයෝගය තුල ඔක්සිජන්ලා ඉන්නවා 11. එහෙනම් 11 ස්කන්ධය හොයන්න එකක ස්කන්ධයේ 16. එහෙනම් මේ සංඛ්‍යාව 16න් ගුණ කරනවා. සංඛ්‍යාව. හයිඩ්‍රජන් ඉන්නවා 22ක්. හයිඩ්‍රජන් වල ඔයාලට දීලා තියෙනවා 1යි කියලා. ඒ කියන්නේ හයිඩ්‍රජන් එකක් 1යි. එහෙනම් 22ක හොයන්න ඒ සංඛ්‍යාව 22කින් ගුණ කරනවා. එතකොට එක් වරක් 22 22යි. 16 වගේ ඒවා 11ක් ඉන්නවනේ. එතකොට 16 11න් ගුණ කරන්න ඕනේ. 11 වරක් 6. හරි. 66යි නේද? 66න් 6 එකක් ඉදිරි 11 වරක් 1 11යි 6යි 17යි 176යි. දැන් මේ බලන්න 176යි. දැන් එකතු කරන්න. 4යි 2යි 6යි 6යි 12න් 2 ලිව්වා එකක් ඉදිරි. 5යි 2යි 7යි 7යි 14න් 4 ලිව්වා එකක් ඉදිරි. 2යි 1යි 3යි 342යි. එහෙනම් සුක්‍රෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 342යි. පැහැදිලි නේද? ඊළඟ සුක්‍රෝස් ග්‍රෑම් 342ක ඇති අණු ගණන. අණු ගණන හොයන්න ලේසිම ක්‍රමය තමයි මවුල ගාන හොයාගන්න එක. මවුල ගාන ඊට පස්සේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් ගුණ වුණාම එනවා අණු ගණන. දැන් මේ බලන්න ඉස්සෙල්ලා මෙයාගේ මෞලික ස්කන්ධය හොයමු. කොහොමද මෞලික ස්කන්ධය හොයන්නේ? මෞලික ස්කන්ධය හොයන්නේ මෙයාගේ දැන් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගත්තනේ. එයාගේ අගට ග්‍රෑම් මෞලයට කියන ඒකකයේ දාපු ගමන් ඒක මෞලික ස්කන්ධයක් වෙනවනේ. ඒ කියන්නේ ග්‍රෑම් 342ක් මෞල එකයි. මෞල එකක් ග්‍රෑම් 342යි. එතකොට මෙතන අපෙන් අහන්නේ අණු ගණනනේ. අණු ගාන හොයන්න ලේසිම ක්‍රමය තමයි මෞල ගාන හොයාගන්න n සමානයි m බෙදීම m කියන සූත්‍රයට දාන්න. n කියන්නේ මෞල ගාන, m කියන්නේ ස්කන්ධය, කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය. එහෙනම් මෞල ගාන එනවා n සමානයි ස්කන්ධය දීලා තියෙනවා 342යි ග්‍රෑම්. මෙයාගේ මෞලික ස්කන්ධය මේකේ අගට ග්‍රෑම් දානකොට 342යි මෞලයට ග්‍රෑම් කියලා එනවා. ඒතර ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. මෞල 342 බෙදීම 342 එකයි මෞල. එහෙනම් මෙතන තියෙන්නේ මෞල එකයි. අණු සංඛ්‍යාව හොයන්න මෞල සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් ගුණ කරනවා.
අනුගණන සමාන වෙනවා n ගුණ කිරීම l වලට. n කියන්නේ මවුල ගාන, l කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් මවුල ගාන 1යි අවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.02.2 ගුණ කිරීම 10/23. එහෙනම් මෙන්න අනුගණන අවගාඩ්‍රෝ සංඛ්‍යාවට සමාන වෙනවා. හරි නේද? right. ඊළඟට ඒක c කොටස. c කොටස බලන්න. C. KF සංයෝගයේ ඇති බන්ධන ස්වභාවය සඳහන් කරන්න. KF කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් නේ. එතකොට පුතේ පොටෑසියම් කියලා කියන්නේ 2.8.8 නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මෙයා ස්ථායී වෙන්න අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනෙක්. පිට කරලා ධන අයන හදන කෙනෙක්. එතකොට අනිවාර්යෙන් පොටෑසියම් හදනවා නම් හදන්නේ අයනික බන්ධන විතරයි. පොටෑසියම් සහ සංයෝජ බන්ධන හදන්න දායක වෙන්නේ නැහැ. එහෙනම් අපෙන් අහන්නේ C වල පළවෙනි එක අහන්නේ KF සංයෝගයේ බන්ධන ස්වභාවය සඳහන් කරන්න. අයනික බන්ධන. අයනික බන්ධන. 2. එහිදී සෑදෙන අයන දෙකෙහි සංකේත ලියන්න. අයන දෙකෙහි සංකේත. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා ෆ්ලෝරින් 2.7 නේ. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එතකොට පොටෑසියම් ඉලෙක්ට්‍රෝන පිට කරනකොට ධන 1 අයනයක් හදනවා. නේද? ෆ්ලෝරින් මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනේ ගන්නවනේ. ගන්නකොට මෙයා ඍණ 1 අයනයක් හදනවා. එහෙනම් ෆ්ලෝරින් හදන්නේ ඍණ 1 අයනයක්. ධන 1 අයනයයි ඍණ 1 අයනයයි. හරිද? එම අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දක්වන්න. ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයනේ ඕනේ. එතකොට පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8.8 එකනේ. අපෙන් අහන්නේ මේක නෙමෙයි. මෙයා ඉලෙක්ට්‍රෝනය පිට කරාට පස්සේ එතකොට පොටෑසියම් ධන ගන්නේ 2.8.8. ඇයි මේ ඉලෙක්ට්‍රෝනේ අයින් කරලානේ තියෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝනේ අයින් කරලා. දැන් ෆ්ලෝරින් වල 2.7 නේ. අපෙන් අහන්නේ ෆ්ලෝරින් නෙමෙයි. අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මෙයාගේ මේකට මෙයා අයින් කරපු ඉලෙක්ට්‍රෝනේ අරන්නේ තියෙන්නේ. අරන්නේ තියෙනකොට මේක 7 නෙමෙයි 8 වෙනවා පොටෑසියම්ගෙන් ගත්තු ඉලෙක්ට්‍රෝනයත් එක්ක. එතකොට පුතේ පොටෑසියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2.8.8 වෙනකොට ෆ්ලෝරයිඩ් ඍණ 1 අයනය 2.8 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට එනවා. එතකොට අන්න දෙන්නගේම ඉලෙක්ට්‍රෝන ස්ථායී වින්‍යාස වලට පැමිණෙනවා. එතකොට තමයි මෙන්න මේ ප්‍රතිවිරුද්ධ ආරෝපණයයි මෙයයි අතර අයනික බන්ධනය නිර්මාණය වෙන්නේ. දැන් පැහැදිලි නේද? අයනික බන්ධනය නිර්මාණය වෙන්නේ. ඔන්න අපි ඒ වීඩියෝ එක තුලින් කෙටි වීඩියෝ එකක් දැම්මේ තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. පැහැදිලි නේද? තුන්වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරා. තව අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා ඉවර කරන්න. right? මේ වගේ කෙටි වීඩියෝ එවන්නේ ගොඩක් වෙලාවට පුතේ එක දිගට වැඩි වෙලාවක් මේ වගේ වීඩියෝ නැරඹීම එච්චරම හොඳක් නැහැ. ඒ නිසා කෙටි වීඩියෝ එකකින් ඔයාලට පහසුයි, කම්මැලිත් නැහැ. ඒතකොට මේ ප්‍රශ්නේ ඉවර කරයි හරි. නේ? හැමතිස්සෙම අර මම මුලින් කියපු එක අනුගමනය කරන්න ප්‍රශ්නේ ලියලා ඉවර වෙලා ඔයාලා ලියපු උත්තරේ හරිද කියලා බලන එක තමයි වඩා හොඳ ක්‍රමය වෙන්නේ. පැහැදිලි නේද? මොකද අපි අනුගමනය කළ යුත්තේ වඩාත් හොඳම දේනේ. නැත්නම් මේක දිහා බලලා උත්තර ලියා ගන්න එක විද්‍යාව වගේ විෂයකට ඒ තරම් හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා ඔයාලා උත්තර ලියන්න, නෝට් බලලා උත්තර ලියන්න, උත්තර ලියලා ඉවරලා ඔබ ලියපු පිළිතුරු නිවැරදිද කියන එක මගේ මේ වීඩියෝ තුලින් බලලා සම්පූර්ණ කරගන්න, අඩුපාඩු හදාගන්න. හැමතිස්සෙම පුතේ ඔන්න ඔය ක්‍රමය අරයි යන්න. එතකොට ඔබට උසස් සාමාන්‍ය පෙළ විතරක් නෙමෙයි ඔය ක්‍රමයේ තුලින් උසස් පෙළ විද්‍යා ගණිත අංශයෙන් පවා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට පුහුණු වීමක්, ප්‍රගුණ වීමක් සිද්ධ වෙනවා. පැහැදිලි නේද? එතකොට අපේ අරමුණ විය යුත්තේ සාමාන්‍ය පෙළට විද්‍යාවේ එකක් ලබා ගැනීමම නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. දැන් ළමයි 10 ඉන්න ළමෙක් 11 ඉන්න ළමෙක් උත්සාහ කරන්නේ සාමාන්‍ය පෙළ කොහොමද හොඳට පාස් වෙන්නේ.
ඒක හොඳයි. ඒක නරක නැහැ. හැබැයි සාමාන්‍ය පෙළ සමත් වීම උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය කරන ගුණාංග සහිතවයි සමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට උසස් පෙළදී පුතේ self study කියන එක ඉතා විශාල වශයෙන් බලපානවා. නේද? self study ස්වයං අධ්‍යයනය කියන එක උසස් පෙළදී විශාල වශයෙන් බලපාන එකයි ඔය සාමාන්‍ය පෙළින් උසස් පෙළට යන ළමයින්ගෙන් බහුතරයක් විශ්වවිද්‍යාල වරම් ලබා නොගෙන ඉන්න ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේ self study වලට දරුවා යොමු වීම. පැහැදිලි නේද? එතකොට සාමාන්‍ය පෙළදී හැම දෙයක්ම ගුරුවරයාගෙන් බලාපොරොත්තු වෙන දරුවා උසස් පෙළදී ওই தත්ත්වයට පෙළඹෙනවා. උසස් පෙළ කියන විභාගයේ ගුරුවරු කොච්චර උපරිම උත්සාහයෙන් උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කරලා ප්‍රශ්න සාකච්ඡා කරත් දරුවාගේ self study ස්වයං අධ්‍යයනයේ ප්‍රශ්න වලට උත්තර ලිවීම අඩුපාඩු සකසා ගැනීම කියන ක්‍රමවේදයන් ටික අනුගමනය නොකිරීම බොහෝ දරුවන්ට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන්න හේතු වෙනවා. ඒ නිසා පුතේ 10 ඉඳලම ඔයාලා මේ නිවැරදි ක්‍රමයට අනුගත වෙන්න. නිවැරදි ක්‍රමයට අනුගත වෙන්න. පැහැදිලි නේද පුතේ? රයිට් හරි. එහෙනම් මෙවැනිම තවත් කෙටි වීඩියෝ එකකින් අපි ඉදිරියේදී තවත් ප්‍රශ්න කීපයකින් හමු වෙමු. ආයුබෝවන්.